මේ දෙකම මිනිස්සු තියෙනවා. ඉතින් මේකක් තියෙනද? ඔව් මේකත් එන්ජිම තියෙනවා. ඒක සර් 2023 තුන්වෙනි මාස 15 වෙනිදා ඔය එන්ජින් එක නැවතිච්ච ඒ කියන්නේ එන්ජින් ප්‍රශ්නේ ඔයයි කියන්නේ නෑ. රදුවන්න පුළුවන් බස් නෙවෙයි ඇත්තටම. සස් බලුත් අවුරුද්දක් ඉතින් අද හොරණ ඩිපෝවේ අපි දැක්ක හොඳ චාරිකාවක් ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ ඩිපෝ මට්ටමින් ඔබතුමා මේක කරගෙන යනවා අපි දැක්ක. අපි මේක ගැන පොඩ්ඩක් කතා කරමු. දැන් මාසයක් තිස්සේම මම ඩිපෝ මට්ටමින් හැම ඩිපෝ එකටම යනවා. මොකද හේතුව මේවා පාඩු ලබන ඩිපෝ තියෙනවා, ලාභ ලබන ඩිපෝ තියෙනවා. දැන් මම මේකට ආවේ මේක මේ කළුතර දිස්ත්‍රික්කයේ පාඩු ලබන මට්ටමේ තමයි ඩිපෝ ටික තියෙන්නේ. හැබැයි ඒක ලාභ ලබන මට්ටමට ගන්න පුළුවන් කියලා අපිට දැන් නිරීක්ෂණය කරාම පේනවා. මොකද හේතුව මේගොල්ලෝගේ බස් බැලෑනිය දුර්වල තියෙන රියදුරු ප්‍රශ්න තියෙනවා. ඒවා අපි ලබන මාසය තුත මේ සියල්ලම සමතය කරලා මේක ලාභ ලබන මට්ටමකටම පත් කරන්න තමයි හිතාගෙන මේ මාසය මට මේ අද ඇකවුන්ටන්ට් මහත්තයාට කොයිද කිව්වා මුඩි ගාණක් ආදායම වැඩි වෙලා තියෙනවා කියලා. මේ පාඩු ලබන එකත් ඉතින් මම හිතනවා හොඳ මට්ටමකට ලබන මාසෙ වෙනකොට දැන් පත් වෙයි කියලා. සේවක අපි දැක්කද මේ දවස්වල නුවර ගල්දා වන්දනාව සඳහා ගොඩක් ප්‍රතිපුදුම් සහභාගී වෙනවා. ඒ ඇයට කොහොමද වාහන ඊට ඉස්සෙල්ලා මම අවස්ථාවක් කරගන්නවා අවුරුදු සමයේදී අපි විශාල මගීන් ප්‍රමාණයක් ගම්මින් බලා එකගෙනත් ගියා අර රැගෙන ගියා. ඒ වගේම අපි ආපහු කොළඹ දක්වා රැගෙන ආවා. අපි ඒකේ ලොකු ලාභයකුත් ලැබුවා. මම හිතනවා අදගීත ප්‍රශස්ත මට්ටමේ සේවාවකුත් කරා කියලා මේ නුවර දළදා සමුදු වැඳ පුදා ගන්න අයකට ප්‍රතිමතුන්ටත් විශාල සේවයක් මේ ඩිපෝ එකේ කරන හැම ඩිපෝ මට්ටමෙනුත් කරනවා. මම හිතන්නේ ඒකෙත් ලොකු සේවාවක් මේ වෙනකොට අපි ක්‍රියාත්මක කරනවා. මේ මධ්‍යස්ථාන දාලා තියෙනවා. ඒකේ අධීක්ෂණය කරනවා. මේ හැම ඩිපෝ එකෙම මේකට උදව් කරනවා. මේ දවස් 10ෙම ඒක නොකරවම අපි අඛණ්ඩව පවත්වාගෙන යනවා. ඒක අපිට ආදායම් මට්ටමටත් ලොකුත් වෙලා තියෙනවා. ඒ වගේම අපි දැක්ක දැන් ගාමී පාරවල් වලට මේ දවස්වල මම දකිනවා විශේෂයෙන්ම කියනවා මේ කියන්නේ බස් රථ අඩුයි කියලා ලංගම බස් රථ. ඒ කියන්නේ ගාමී පාරවල් වලට බස් රථ ලබා දෙන්න වැඩි පිළිවෙලක් තියෙනවා. ඔව් නෑ අපි මේක මාසිකට ඉස්සෙල්ලා මේ මාසේ 31 ගිය බස් 31 වෙනිදාට අපි බස් 200ක වැඩසටහනක් ක්‍රියාත්මක කරා. ඒකෙන් ගාමී පාස මේ මාවත්තට ගොඩක් බස් යවුවා. ඒ වගේම තවත් අපි ඒ වගේම බස් 200ක වැඩසටහනක් දැන් ක්‍රියාත්මක කරනවා. ඒක ලබන මාසේ 20 විතර වෙනකොට ඒකත් අපි මේක කරනවා. ඒතර බස් 400ක් බලෑනියක් ගමන ගන්න මණ්ඩලෙ එක්කවනවා. ඒ බස් රථ සියල්ලම ග්‍රාමීය මට්ටමට ක්‍රියාත්මක වෙයි. ඒකට ඒවා සියල්ලම යථාර්ථයටපත් වෙයි. ඒ වගේම දැන් මාසයක් ඇතුළත. ඔව් ඉදිරියේදී දැන් මේ ළඟම විශේෂයෙන්ම සේවකයේ අතිරික්තයක් සේවක අඩුපාඩුවක් තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් බලමු. සේවක අඩුපාඩුවක් තියෙනවා විශේෂයෙන්ම රියදුරු මහත්තුරු, කොන්දොස්තර මහත්තුරු, කාර්මික අංශය අය ඒ අය අපි ඉදිරියේදී බඳව ගන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේක ආදායම් මට්ටම තාම හොඳ මට්ටමක නෙමෙයි තියෙන්නේ. අපිට අවුරුදු සමයෙන් නම් ආදායම් මට්ටම ටිකක් වැඩි වුණා ලොකු ප්‍රමාණයකින්. අපි ඉදිරියේදීත් ඒ විදිහටම වැඩි කරගත්තොත් අපි සියල්ලම ඉන්සෙන්ටිව් උද ඔය කියන දේවල් සියල්ලම විසඳනවා. අර අරිස් එකකුත් තියනවලු දෙන්නේ ඒක ගැන පොඩ්ඩක් අපි ළඟම අරිස් එකක් තියෙනවා කියලා අරිස් එකක් තියෙනවලු ළඟම මේ අර සේවකයන්ට දෙන්න ඒක ගැන. ඔව් ඒකේ වැඩ කටයුතු කරන අපි ඔක්කොම දාලා තියෙන්නේ අපේ නාරෙන් හෙඩ් ඔෆිස් එකේ සියල්ලම මේ වෙනකොට ක්‍රියාත්මක කරනවා. ඉදිරියේදී ඔක්කොම සෙටල් වෙයි. අලුත් බස් රථ ගේන බලාපොරොත්තුවක් තියෙනවද? ඔව් දැන් අර කරු ජනාධිපතිතුමාගේ බස් රථ 100ක් ගෙන්නන්න හදනවා කොළඹ මෙට්‍රොපොලිටන් ඒරියා එකේ දුවන්න. ඊට අමතරව තව බස් රථ EC හොඳ මේවා. තව සුපෝගෝවි බස් රථ 200ක් ගේනනවා. ඒ වගේම ඩිපෝ මට්ටමින් ආදායම තියෙන ඩිපෝ වල සල්ලි අර මේවා එකහු කරලා ඒගොල්ලෝන්ගේ මුදලෙන් තව බස් රථ 50ක් ගන්න මේ වෙනකොට අපි ලෑස්ති කරලා බස් රථ 350ක් 400ක් විතර මේ අවුරුදු අන්තිම වෙනකොට සුපෝගෝවි බස් යනවා. ඊට අමතරව ඉතින් අපේ මේවයි තියෙන බස් රථත් සියල්ලම අලුත් වැඩියා කරලා ලොකු බස් බැලෑනියක් මේ අවුරුදු අන්තිම වෙනකොට ළඟමට එක්කම.